අයිබෝන් අදත් ආදරෙන් පිළිගන්නවා SL Barista YouTube channel එකේ කොපි ඉන්ඩස්ට්‍රි එකේ කියන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කොහොමද espresso machine එක ක්ලීන් කරගන්නේ. අපි මේකට කියනවා machine එක backsplash කරනවා. කොහොමද මේ process එක කරගන්නේ කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේක හැමදාම වැඩ කරනවා නැත්නම් තමුන්ගේ ගෙදර machine එකක් තියෙනවා. හැබැයි මේක ක්ලීන් කරගන්නේ කොහොමද මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා ඇත්තටම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා අද ඔයගොල්ලෝ වෙනුවෙන් අපි කොහොමද espresso machine එක ක්ලීන් කරගන්නේ කියලා දෙන්න ඕනේ කියලා. හරි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. ඕලන්ට පේනවා ඇති මේ මෙතන තියෙනවා මල් ළඟ ස්පූන් එකක් තියෙනවා. ඊට පස්සේ මේකට අපි කියන්නේ backsplash basket කියලා. හරිද? මේක අර අපි espresso water filter එකේ යොදා ගන්න basket එක වගේම තමයි. හැබැයි මේකේ වතුර යන්න මේකේ හිල් මොකුත් නැහැ. හරිද? මේක හදලා තින්නේ backsplash කරන්න. මේකට අපි කියන්නේ backsplash basket එක කියලා. හරිද? මේක ඊට පස්සේ මේ වලට පේනද මෙතන මේ පවුඩර් එකක් තියෙනවා. හරිද? මෙන්න මේ පවුඩර් එක තමයි අපි යූස් කරන්න යන්නේ. මේකට අපි කියන්නේ පොලිකැප් කියලා. හරිද? පොලිකැප් කියලා කියන තව තියෙනවා වෙනම පවුඩර්ස් වලක. නමුත් මම යූස් කරන්නේ මේ පවුඩර් එක. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට ජග් එකක් ඕනේ. දැන් මේ මැෂින් එකේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වෝටර් ෆිල්ටර් එක තියෙනවා. හරිද? මේ වෝටර් ෆිල්ටර් එකේ බාස්කට් එක තියෙනවා. අපි දැන් යන්නේ මේ බාස්කට් එක රිමූව් කරලා මෙන්න මේ බෑක්ස්ප්ලෑෂ් බාස්කට් එක මේ වෝටර් ෆිල්ටර් එකට දාගන්න. දැන් මේක මෙන්න මෙහෙම පොඩි ස්පූන් එකක් හරි මොකක් හරි අරගෙන මේ වගේ ඒක බාස්කට් එක මෙන්න මෙහෙම රිමූව් කරගන්න. ඉතින් මේක කියන්නේ මට ඒක රිමූව් කරලා ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ බෑක්ස්ප්ලෑෂ් කියන බාස්කට් එක මේක මෙන්න මෙහෙම සෙට් කරනවා. right මෙන්න මේ වගේ ලක් කරගන්න. හරිද? right මේකට අපි බෑක්ස්ප්ලෑෂ් එකට මෙන්න මේ වගේ ග්‍රෑම් 3ක් 5ක් අතර වන ප්‍රමාණයක් පොලිකැප් පවුඩර් එකකින් දා ගන්න ඕනේ. හරිද? දාලා ඉවරලා මෙන්න මේ වගේ පොඩ්ඩක් වතුර පොඩ්ඩක් දාලා උණු වතුර ටිකක් දාලා මේ වගේ ප්‍රමාණයක් දාලා මේක හොඳට පොඩ්ඩක් මික්ස් කරගන්න. හරිද? මේ විදිහට මේක මික්ස් කරගන්න. right ඊළඟට අපි කරන්නේ මේක අරගෙන මෙන්න මේ විදිහට හරිද? ඔයාගේ මැෂින් එකේ තියෙන ගෲප් හෙඩ් එකේ ෆිල්ටර් එක ඇතුළට මෙන්න මේ විදිහට මේක ප්ලග් කරන්න. right ඊට පස්සේ මෙන්න මේ මැෂින් එකේ මේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන බටන් දෙකක් තියෙනවා. ඒක මැෂින් එකෙන් මැෂින් එකට වෙනස් වෙනවා. හරිද? දැන් මේක මල් ළඟ තියෙන්නේ මෙතන මේ Sanremo semi auto machine එකක්. හරිද? ඉතින් මේ auto machine එකේ මේ process එක කරද්දී අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ බටන් දෙක එකපාරක් මෙහෙම ඔබන් ඉන්න. ඊට පස්සේ ඒක වෙන්නේ ඔයාලට පේනවා තියෙන ලයිට් දෙකක් ඉන්ඩිකේට් වෙනවා. ඒක මේ තප්පර 10න් 10ට ඕෆ් වෙවි ඔන් වෙවි පස් පාරක් වැඩ කරනවා. ඔයාලට පේනවා ඇති මේ උඩින් මෙහෙම යනවා. ඒ වගේ තප්පර 10ක හැම තප්පර 10ක් ඇතුළතම ඒක ඕෆ් වෙනවා. ඕෆ් වෙලා ආයිත් ඔටෝම වැඩ කරනවා. ඒ වගේ පස් පාරක් වැඩ කරන්න ඕනේ. එහෙම වුණාට පස්සේ තමයි අපි මේක වෝටර් ෆිල්ටර් එක මේ රිමූව් කරන්න ඕනේ. හරිද? ඔයාලට පේනවා ඇති ඒකේ සද්දෙත් එක්ක මම හිතන්නේ මේ අන්තිම පාර පස්වෙනි පාර මේ ඉන්ඩිකේට් වෙන්නේ බලන්න. ඔව්. දැන් ඔයාලට පේනවා මේ ලයිට් එක ඉන්ඩිකේට් වෙන එක නැවතුණානේ. ඒක ඒ කියන්නේ තප්පර 10 ගානේ පස් පාරක් ඒක ඔටෝම ඒ විදිහට වැඩ කරනවා නවතිනවා. හරිද? දැන් ඊට පස්සේ අපි මේක මෙන්න මෙහෙම අයින් කරගන්නවා. right ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මෙහෙම ප්‍රෙස් කරලා වතුර ටික යවන්න. අපි ඊළඟට මේ ස්ටීමර් එකේ තියෙන මේකට අපි කියන්නේ ස්ටීමර් නොසල් එක. හරිද? මෙන්න මේක මේ විදිහට ඔයාලට ගලවන්න පුළුවන්. මෙන්න මෙහෙම ගලවන්න පුළුවන්. හරිද? මේක ඇතුලේ මේකත් අපි දැන් ක්ලීන් කරන්න තමයි යන්නේ. මේක ඇතුලේ ගොඩක් ඔය මිල්ක් වර්ග එහෙම මේ පාර පේනවා ඇති මේ. මෙතන මේ අර කිරි බැඳිලා තියෙනවා.
දැන් අපි මේකත් ඒකම ක්ලීන් කරන්න තමයි යන්නේ. හරි දැන් අපි espresso machine එකේ group head වල black flash එක කරා. හරි ඊළඟට දැන් මම යන්නේ මේ water filters ටික ක්ලීන් කරගන්න. හරි. දැන් ඔයාලට පේනද මං ගාව මෙතන මේ ලොකු ජග් එකක් තියෙනවා. මේ ජග් එකේ මම hot water ලීටර් 1.5ක් විතර දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟට අපි මෙන්න මේ polycap එකෙන් මේකට සාමාන්‍යයෙන් ග්‍රෑම් 15ක් වගේ වෙන ප්‍රමාණයක් දානවා. ඉතින් මේ වගේ ප්‍රමාණයක් දාගෙන ඉවරලා මේක පොඩ්ඩක් මෙහෙම හොඳට මික්ස් කරගන්න. සාමාන්‍ය ලීටර් 1.5කට ග්‍රෑම් 15ක් විතර දාගන්න ඕගොල්ලෝ. right. දැන් මෙන්න මේ water filters මෙන්න මේ විදිහට මේක ඇතුළට දාලා මෙන්න මේ වගේ විනාඩි 15ක් විතර ඔහොම තියෙන ආරින් හරි. ඒ වගේම තමයි මෙන්න මේ මැෂින් එකේ ස්ට්‍රීම් ඕවර නොසල් දෙකත් මේක මෙන්න මෙහෙම මේක ඇතුළට අපි දාලා විනාඩි 15ක් විතර තියන්න ඕනේ. හරි දැන් අපි බලමු කොහොමද මේක ක්ලීන් වෙලා තියෙන්නේ කියලා. right විනාඩි 15ක් තිබ්බා. කියලා පේනව නේද? කොහොමද මැෂින් එක ඒක ඔටෝම ක්ලීන් වෙලා තියෙන විදිහ ෂයින් වෙලා තියෙන විදිහ අලුත් එකක් වගේ නේද? ඉතින් මේක තමයි මේ පොලිකැප් කියන පවුඩර් එකේ තියෙන පවර් එක. ඊළඟට අපි මේ දෙකම අරගෙන මේක හොඳට වොෂ් කරගන්න ඕනේ හොට් වොටර් එකෙන්. හරිද? වොෂ් කරන්නේ නැතුව එහෙම මේකෙන් අරගත්තට පස්සේ ඔයාලා මේ හදන්න යන්න එපා. අනිවාර්යෙන් මේක හොඳට මෙන්න මෙහෙම දෙතුන් පාරක් උණු වතුරකින් වොෂ් කරගන්න. ඕකේ දැන් මම මේ ටික දැන් ආයි පෙර පරිදිම සෙට් කරගන්නවා. හරිද? ඊළඟට අපි බලමු මේකෙන් මේ කොපි එකක් හදලා කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මේක හරි ගානටම මේක සෙන්ටර් එකට සෙට් වෙනවා. දැන් මම කලින් මේ ක්ලීන් කරන්න ඉස්සල්ලා මොකද දවසේ අද වැඩ කරපු හින්දා තිබුණේ මේක පොඩ්ඩක් ලූස් ගතියක් තිබුණා. නමුත් දැන් මේක ක්ලීන් ලා ආවට පස්සේ ගානට එක හයිඩ් විදියට සෙට් වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි ඒ නොසල් ටික සෙට් කරගමු. ස්ටීම නොසල්. පේනවා ඇති ස්ප්‍රෙසෝ එක ලස්සනට එනවා. කලර් එක පේනවා ඇති. හරි ස්මූත් විදිහට එනවා ස්ප්‍රෙසෝ එක. ඒක තමයි අපි සාමාන්‍යයෙන් මැෂින් එකක් හැමදාම ඩේලි අපි ක්ලීන් කරන්න ඕනේ. නැත්තම් ඒකේ අපිට අර ක්වොලිටි කොපි එකක් ගන්න අමාරුයි. ඒවල් පේනවා ඉතින් මේකේ ස්ප්‍රෙසෝ එක ක්‍රීම් එක. ඒක තියෙන ක්ලියර් එක. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට දැන් මැෂින් එකක් බෑක් ෆ්ලෑෂ් කරන්නේ කොහොමද? මොකද්ද මේ බෑක් ෆ්ලෑෂ් කරනවා කියන්නේ නැත්නම් මේ ස්පෙෂල් මැෂින් එකක් ක්ලීන් කරනවා කියන්නේ මොකද්ද කියලා අයිඩියා එකක් තියෙනවා. ඔයාලට කරන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. එහෙනම් ඉතින් තවත් කොපි ඉන්ඩස්ට්‍රි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහිල්ලා ඉන්නම් යන්නේ කරලා කියන්න ඕනේ. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. දන්නේ නැති අයට බලන්න share කරන්න අමතක කරන්න එපා වීඩියෝ. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.